ආයිබෝවන් සුබ දවසක් යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට වැදගත් වීඩියෝ එකක් අරගෙන ආවි. ඉතින් මේක දෙවන අධීරයේ අයට ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මේ වෙනකොට රජය ආරම්භ කරලා තියෙනවා අසසම සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිවේදනයකුත් නිකුත් කරලා තියෙනවා. මෙන්න මේ දේවල් ඔයාලට දැන් කරන්න පුළුවන් කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් වෙනදා වගේ පුංචි ඉල්ලීමක් කරනවා. තාමත් අපේ channel එක subscribe කරපු නැති කෙනෙක් නම් දැම්ම channel එක subscribe කරලා notification bell එකත් all දාලා තියාගන්න මේ වගේ ආස්වාසික පිළිබඳව වීඩියෝ දාපු සෙනින් නැරඹීමේ පහසුව සඳහා. ඉතින් යාළුවනේ දෙවන අධීරයේ අයට ඔන්න ආස්වාසික ප්‍රසාදක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. දෙවන අධීරයේ අයගේ නාම ලේඛනය මේ වෙනකොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ප්‍රදර්ශනය කරනවා කියලා. ඉතින් ඔයාටත් බලා ගන්න පුළුවන් ඔයාගේ නම ඇතුළත් වෙලා තියෙනවද? එහෙම නැත්නම් ඔයාට මොකද වෙලා තියෙන්නේ? තවම ඇප්ලිකේෂන් එක ප්‍රොසෙස්ද? එහෙම නැත්නම් ඔයා ආස්වාසිකමට සුදුසුකම් ලබලා නැද්ද? මොකක්ද කියලා ඔන්න ඔයාට දැන් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ වගේම තමයි යාළුවනේ ඔන්න ඔය අතරතුරේදීම දීලා තියෙනවා. ඔයා මේ වෙනකොට තේරිලා නැත්නම් ඔන්න ඔයාට පුළුවන් අභියාචනයක් ඉදිරිපත් කරන්න. ඒ වගේම ඔයාලගේ ගමේ ඉන්නවනම් මේ ආස්වාසිකමට සුදුසු නැති පුද්ගලෙක් එයා මේ වෙනකොට මුදල් ලබා ගන්නවා නම් ඒ අයට විරුද්ධවත් ඔන්න විරෝධතා ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඉතින් මේ හැකියාවන් ඔන්න සලසා දීලා තියෙනවා. ඉතින් මේවා දේවල් කරගන්න පුළුවන් ඉනි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආස්වාසිකම නිලධාරියා හරහා පුළුවන් ඔයාට අභියාචනයක් ඉදිරිපත් කරන්න. ඔයාගේ account එකේ ගැටලුවක් තියෙනවා නම් විතරයි. ඔයා තේරිලා මේ වෙනකොට මුදල් ලැබෙනවා නම් ඔයා කිසි දෙයක් කරන්න අවශ්‍ය නැහැ. හොඳින් මතක තියාගන්න යාළුවනේ මේක තොරතුරු යථාවත් කිරීමක්, ඔයාලගේ තොරතුරු නැවත ලබා දීමක්, ලබා ගැනීමක් නෙවෙයි. මේක නාම ලේඛනය ප්‍රසිද්ධියට පත් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා තවම මොකක්ද වෙලා තියෙන්නේ, මාව ඇයි තෝරගෙන නැත්තේ කියලා. අන්නේ ඒ තෝරගත්තේ නැති අය, මුදල් නොලැබෙන අය තමයි මේ ෆෝම් එක පුරවලා ආස්වාසික ප්‍රසාදක ප්‍රතිලාභ මණ්ඩලයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට ලබා දෙන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාලට තවත් කමියුනිකේෂන් හරහා පුළුවන් ලේසි කරලා තියෙනවා. ඒ හරහා ගිහිල්ලත් ඔයාලට මේ අභියාචනා බාර දීමේ හැකියාව තියෙනවා. ඉතින් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ඒ අවශ්‍ය කරන ලින්ක් සියල්ලම දාලා තියන්නම්. ඔයාලට පුළුවන් ඒ වහරහා ගිහිල්ලා ඒ ෆෝම් එක ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලටම පුරවලා ඒක අභියාචනයක් විදිහට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරියට හෝ නිලධාරිනියට ලපා දෙන්න. ඉතින් ඔන්ලයින් පුරවනවා නම් ඔයාලා දන්න කියන කෙනෙක් ලව්වා ඒක ඔන්ලයින් පුරව ගන්න. එහෙම දන්නේ නැත්නම් ඔයාලට හොඳම දේ තමයි කමියුනිකේෂන් එකක් කරා මේ දේවල් කරගන්න එක. ඉතින් මම හිතනවා වැදගත් වෙයි කියලා. මේකේ විරෝධතා ඉදිරිපත් කරන්න වෙනම ෆෝම් එකක්, අභියාචනා ඉදිරිපත් කරන්න වෙනම ෆෝම් එකක් තියෙනවා. ඒ වගේම නාම ලේඛනයත් මේ හරහාම බලා ගන්න පුළුවන්. ඉතින් මේකට එන්නේ ඔයාලගේ ගමේ නම් ලිස්ට් එක තමයි ඒක. ඒකෙන් ඔයාට පුළුවන් ඔයාට මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා බලා ගන්න. eligible ද not eligible ද එහෙම නැත්නම් processing ද කියන ඒ මොකද්ද ඒ තුනෙන් සිද්ධ වෙලා තියෙන්නේ කියලා ඔයාට බලාගෙන ඔයා සුදුසුකම් ලැබපු නැති කෙනෙක් නම් ඔයාට පුළුවන් වුණ අභියාචනයක් ඉදිරිපත් කරන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක වැදගත්යි කියලා හිතුණා නම් යාළුවන් අතරේ බෙදා හදා ගන්න. ඔයාලගේ අදහස් මේ වීඩියෝ එකට පහලින් කමෙන්ට් කරන ගමන් ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්න හැමෝටම සුබ දවසක්.